ආන ප්‍රශ්න උත්තර දෙන්න. දැන් වාගේ මම අහන්නේ කියන්නේ මුරුදු වෙන්න. රයිට් අපිත් දේශපාලනය කරනවා අපි දුක් විඳින මිනිස්සු ගාවට එනවා අපි ඒක දන්නවා. රයිට් වත් කොල්ලෙක් මාත් කොල්ලෙක්. ඉතින් අපි කියන්නේ වාගේ මම අහන්නේ කියන්නේ මම වට මුකුත් කිව්වේ නැහැ නේ. තාම මේකට ගාලා එරුණත් මම නවත්ත ගත්තනේ. ඉතින් මම කියන දේත් අහගන්න. රයිට් මේක එකතු වෙලා ගොඩ දාන්න මිනිස්සුන්. වාගේ අයියා වබලා ගන්න. මගේ දේශපාලනේ මම කරන්නේ. හැබැයි මේ මිනිස්සුන්ව මාස ගණන් කඳුරුල්ල තියන්න බෑ. ඒකට විකල්පයක් අපි හොයන්න ඕනේ. හරි? ඒක තමයි මමත් කියන්නේ ඒකයි උඹත් කියන්නේ. ඉතින් අපි දෙන්න මේකට අරගෙන වැඩක් වෙන්නේ නැහැ. හරි? ඒක මල්ලි මම පාර්ලිමේන්තුවේ බේර ගන්නම්. ඒක වත් දෙක මට බේර ගන්න බෑ. මේකට වග කියන්න ඕනේ කවුද කියන එක අපි තේරුම් කාරක සභාවක් දාලා අහන්නකෝ දැන් වාගේ මම අහන් හිටියනේ බං. දැන් මම කියන දේ අහන් හිටපන්. උඹට පුරුදු වෙන්කෝ ඒක. ඉනාගෙන ඉපන්. මම ඇත්ත කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් දාලා වාක්‍යයෙන් පැහැර හරියද නැද්ද කියන අපි හොයමු. හරි? ඒක ඔයාලට දැන් නිගමනට එන්න බෑ මට එන්න බෑ. රයිට්? ඒකගේ මෙහාට කොල්ලෝ මගේ දේශපාලනේ වෙනස්. මම ඒකට චෝදනා කරන්නේ නැහැ මම. චෝදනා කරනවා චෝදනා ඕන තරම් තියෙනවා. දැන් අද දැක්කනේ අබිලිපිටියේ ගන්ධහේනේ කතාව. මම කිව්වේ නෑනේ මේ මීඩියා කිව්වේ. දැන් මේ මීඩියා කතාව වොයිස් කට් එක ගහනකොට මම අබිලිපිටියේ කතාව කිව්වද? නෑ. ළමයි දෙන්නෙක් මැරලා ඉන්නවා IDH එකේ. බෙහෙත් විස වෙලා. ඒක ගැන මම කතා කරාද? නෑ. ඇයි ඒ? ඒ කතාවේ තනක් තියෙනවා. ඒ කතාවේ මෙතන නෙමෙයි. හරි? දැන් මෙතන මේ මිනිස්සුන්ව ගෙවල් වලට යන පස්සේ අපි ඉස්සලා බේර ගන්නවා. හරි? ඒක කරාම අපි දෙපැත්තේ දේශපාලනය කරමු. හරි?